රොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය කියන ඉතා සංවේදී බරපතල බිලියන් ඩොලර් වටිනකමක් තියෙන අපේ හදවත වගේ තැනට ගැලපෙන. දැන් ඔබගේ කාර් එකට ඔබ සුපර් ඩීසල් නම් ගහන්නේ සුපර් ඩීසල් ගහනවා. හරි? ඒකට පාවිච්චි කරන්නේ මේ අපි පෙට්‍රල් ගහනවා නම් ඒක මොන ප්‍රමිතිය පෙට්‍රල්ද කියලා අපි දන්නවා. ඒ වගේ මේ වගේ මිතාම සංවේදී යන්ත්‍රවලට පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. මම ඔබට කියන්න මේ සාකච්ඡාවේ තවත් දේවල් කියනවා. බලන්න මේ තොගේ පළමු ගල්ලඟුරු නැව එනකොටයි මේක කිව්වේ. අනෙක් ඒවත් ආවා. අහනවා කවුද? ශාලික විමලසේ. කිසිම ගැටලුවක් නැහැ කියලා දැන් තහවුරු වෙලා තියෙනවා. අපි කලබල නැහැ. ඔක්කොම වාර්තා ආවට පස්සේ උත්තර දුන්නේ. දැන් නැව් දෙකක් ගොඩ බාලා අවසන්. තුන්වෙනි එක දැන් ගොඩ බානවා. පළවෙනි එක බාලා ඉවර වෙන්න කලින් තමයි ඒගොල්ලෝ මේක මතු කළේ. ඔබ හරි. ඒත් මේක කොන්ත්‍රාත්තුවක්නේ. දැන් මේක සිසිර සේනාපති කහවත්ත ජනාධිපතිතුමාගේ මාධ්‍යක්ෂකතුමා දවසකට කලින් දාලා තියෙනවා. පරණ එකක් නෙමෙයි. දැන් මේ ඇත්තටම කිව්වොත් එහෙම අපේ විදුලි බල ඇමතිතුමා බලශක්ති ඇමතිතුමා මේ සමාගම වෙනුවෙන් රෙදි නැතුව කඩ යනවනේ. රෙදි නැතුව කඩ යනවනේ. හරි සමාගම තමයි මෙහෙම කිව්වනම් අපිට විශ්වාස කරන්න පුළුවන්. හරි බලන්න ඊට පස්සේ දැන් මම තව කියන්න මෙතන මේක අහනවා දින 21 ගැනත් මේ ප්‍රශ්නේ අහනවා. දින 21. දැන් මට සමායින්න පොඩ්ඩක් විනාඩියක් දෙන්න. මොකද මේ කෙලින්ම මේ ඇමතිතුමාමනේ මේ වග කියනෝනේ අරයා මේකට කතා කරලා වැඩක් නැහැ. ඇමතිතුමා තමයි මේ ප්‍රශ්නේ ගැන හොඳටම දන්නේ. ඔව්. එතකොට ප්‍රශ්නය අහනවා ශාලික විමලසේන මෙතන තියෙන ටෙන්ඩර් ප්‍රශ්නේ අපි වෘත්තව කතා කරමු. ටෙන්ඩරේ කාල සීමාව දවස් 20කට අඩු කළේ ප්‍රසම්පාදන අනුමැතියක් අරන්ද? අපි කතා කරන්නේ වෘත්තව තමයි. හංගන්න කිසිම දෙයක් නැහැ. ටෙන්ඩර් එකේ ප්‍රසම්පාදන කාල සීමාව දවස් 20කට අඩු කළේ ජාතික ප්‍රසම්පාදන කොමිසමේ අනුමැතිය. ඒකට ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව අනුමැතිය විධිමත ලබාගෙන තිබෙනවා. ඒ ලේඛන මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එතකොට ආපසු දවස් 7ක් වැඩි කළේ ඇයි? ලන්සුකරුවන්ගෙන් ඉල්ලීම් ලැබුණු ඉල්ලීම් මත. ඒ ඉල්ලීම් සලකා බලලා තව 7ක් වැඩි කරා. එතකොට ඔක්කොම දවස් 28ක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රසම්පාදන කොමිසමේ ස්වේච්ඡාවෙන් මේක වැඩි අඩු කරා කියලා වගේ කියන්නේ. ඒ කියන්නේ 42 කියන සම්මත ප්‍රමාණය 21ක් දක්වා අඩු කළේ. අපි ඒ දවස්වලම කිව්වා. මේ ගේම් එකක් ගහන්න කියලා. හරි? එතකොට මේ හිතේ තියාගෙන ඉන්න තමන් විසින් කල් තියලා තෝරගත්ත සමාගමක් ප්‍රමිතියෙන් යුතු ගල්ලඟුරු ප්‍රමාණවත් තරම් තොග සැපයීමට අත්දැකීම් නැති සමාගමක් මේ කතාවට අරගෙන ඉන්න ඕන හින්දා තමයි මේ විදිහේ වාතාවරණයක් සකස් කරන්නේ. ඒතර මේක කියන්නේ මම මොනවා කරන්නද? මේ ප්‍රසම්පාදන කොමිසම අනුමැතිය කරන්නේ නැහැ. ගල්ලඟුරු සමාගම තියෙන එතුමා යටතේ. ගල්ලඟුරු සමාගම ලියුමක් කියවනවා අමාත්‍යාංශය. අමාත්‍යාංශය ලේකම් කියනවා. ඉතින් අපි ඒක ගැන හිතුවේ නැහැ ගල්ලඟුරු සමාගමනේ මේ විෂය දන්නේ. අපි මේක යවුවා ප්‍රසම්පාදන කොමිසම. අපේ නිර්දේශ මත ප්‍රසම්පාදන කොමිසම අනුමත කරා. දැන් කොහොමද කියන්නේ? මේ සියලුම ආයතන තියෙන්නේ කියන්නේ අමාත්‍යාංශය තියෙන්නේ එතුමාගේ යටතේ. එහෙනම් එතුමා කියන්නේ මට කන්ට්‍රෝල් එකක් නැහැ වෙන කවුරු මේ කරන්න කියලා. ගල්ලඟුරු සමාගම තියෙන්නේ එතුමා යටතේ. එතකොට විතර ගල්ලඟුරු සමාගම අපි අහනවා ඇයි මේක කරේ? මොකද හදිස්සිය? හදිස්සියක් තිබුණා මෙච්චර පරක්කු කරේ. ඉවැලුවේෂන් වල මෙච්චර කාලයක් ගියේ කොහොමද? මේක අපි දන්නේ නැහැ අපිට විදුලි බල මණ්ඩලයෙන් කියන තොරතුරු මොනවද වැඩ කරන්න කියලා. තවත් විනාඩි 3ක්. එතකොට විදුලි බල මණ්ඩලයේ තියෙන්නේ ඇමති යටතේ, ගල්ලඟුරු සමාගම තියෙන ඇමති යටතේ. හරි? ප්‍රසම්පාදන කොමිසමට මේ දින අඩු කරන්න කියලා මේක යෝජනා ඉදිරිපත් කරපු ලේකම් ඉන්නේ එතුමා යටතේ. එතකොට මේ මුළු ක්‍රියාදාමයටම ඇමතිවරයා සම්බන්ධයි. එතකොට ඇමතිවරයා අත වශයෙන්ම මම මේ ලිපිය බලන්න මම ඉල්ලා සිටිනවා. මම මගේ Facebook එකේ ෂෙයා කරා මේක. මොකද මේ ජනාධිපතිතුමාගේ අධ්‍යක්ෂකතුමා විශේෂ භාර කැබිනට් ඇමතිතුමත් එක්ක ශාලික විමලසේන කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාත් එක්ක කරපු සාකච්ඡාව මේක කියවුවනම් ඇත්තටම ගල්ලඟුරු ලංකාවට අරන් ආවේ කවුද කියලා තේරෙනවා. කාගේ දුවමනාව කියලා තේරෙනවා. මේ බාල ගල්ලඟුරු ආවට කමක් නැහැ කියන මේ ලයින් එක තියෙනවනේ. ඊ කිව්වනේ අර ගල්ලඟුරු සමාගමේ සභාපතිතුමා. මෙයාව පත් කරේ අනුර කුමාර දිසානක මහත්තයා ජනාධිපතිතුමාට පස්සේ. යාව පත් කරේ මේ ගණදිනුවේ භාගයක් දුර අරන් ගිය සභාපති. වැඩේ භාගයක් දුර ඉවර කරලා ඊට පස්සේ තමයි මෙයාව පත් කළේ. ඒ අවස්ථාවේදී ඒ සභාපති අශ්වලකව මම මොකට නැහැ කියලා. අපි ඒක බලා ගන්න වෙන තලයක. එතකොට මෙතන මේ සියලුම දෙනා හරි මේක දැවැන්ත ගණදිනුවක් රටේ තියෙන විශාලතම ටෙන්ඩරය අති විශාල මේ මිලක් පිළිබඳ ටෙන්ඩරයක්. ඒ නිසා මේ හොරකම් කරන්න නැහැ කියලා ආපු ආණ්ඩුව හොරකම් කිරීමට අවශ්‍ය පරිසරය හදලා තියෙනවා. අපේ රටේ බලශක්තියේ මර්මස්ථානයේ වන රොච්චෝලේ බලාගාරයේ ඒ මේ යන්ත්‍රෝපකරණ වලට විශාල පීඩනයක් ගෙන දෙන ආකාරයට කවදක්වත් නැති තරමේ බාල ගල්ලඟුරු ගෙනල්ලා අපේ ජාතික ආරක්ෂාව පිළිබඳ බැරෑරුම් අවධානමක් ඇති කළා තියෙනවා. අවසන් විනාඩිය. ඒ විතරක් නෙමෙයි. මෙතරම් බරපතල ප්‍රශ්නයක් වුණාට පස්සේ ගල්ලඟුරු බාල නැත, ගල්ලඟුරු අවුලක් නැත, ලෝකේ රටින් රට වෙනස් වෙනවා තමයිය. ඔය දින 42 21 කරේ මම නෙමෙයිය. මගේ අමාත්‍යාංශ ලේකම් යවුවට ඒව මම කරපු වැඩ නෙමෙයිය. යනාදි වශයෙන් මේක මම නෙමෙයි අපි නන්නේ කියලා බේරෙන්න හදන උත්සාහයයි. ඒ වගේම අත වශයෙන්ම පාර්ලිමේන්තුවේ මේ දෙවෙනි වටේදී අපි කවුරුත් මේක ප්‍රශ්න කරන්න කලින්ම ඇවිල්ලා මම ඕකට නෑ කියලා ඒ කරපු ප්‍රකාශය අන්තර්ගතය සහ ඉන්පසු හැසිරීම ගැන බැලුවාම මේ පොත්පත්වල දින සාකච්ඡාවල් බැලුවාම පේනවා මේ කතාවේ ඇමති ඉන්නවා. ඒ වගේම අනුර කුමාර දිසානායක මැතිතුමා මම යමක් කියන්න තියෙනවා. එතුමා අපි ඔක්කොම දූෂණයට විරුද්ධව පාර්ලිමේන්තුවේ කතා කරා. දැන් මේ බලශක්තිය පිළිබඳ වගකීම පවරන්න ඕනේ දක්ෂකමයි පිරිසුදුකමයි තියෙන දෙකම තියෙන කෙනෙක්ට. මේක මුදල් ඇමතිකමටත් වඩා බරපතලයි කියලා හිතන්න පුළුවන්. ඉතිහාසයේ එකක් වගකීමේ ප්‍රමාණය අනික මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානයක්. අවසන් කරමු. දූෂණයට අවකාශ තියෙන තැන. දැන් අමාත්‍ය ධූරයට පත් කරන කොටත් දූෂණ චෝදනාවකට රස්සාව අහිමි කරගත්ත කෙනෙක්.
අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමේ අදටත් පරීක්ෂණයට යටත් වෙලා තියෙන කෙනෙක්. දූෂණ චෝදනාව මත රස්සාව අහිමි කෙනෙක්. මේ රටේ බලගතුම අමාත්‍යවරයෙක් වන මේ බලශක්ති ඇමතිකමට පත් කරේ අනුර කුමාර දිසානායක ජනාධිපති. නොදැන වෙන්න බෑනේ. අපි කවුරුත් දන්නවා අනුර කුමාරයි කුමාර ජයකොඩි අඹ යාළුවෝ. එක සෙට් එක. එතකොට මේවා මේ අනේ මම විශ්වාස කරලා පත් කරා එයා දැන් අවුල් වෙලා කියලා කියන්න බෑ. ඒ නිසා මම රටේ මිනිස්සුන්ට කියනවා මේ සිද්ධ වෙන්නේ නැවත වරක් පරණ කතාවම තමයි. මේ රටේ මිනිස්සු කලකිරලා ගහලා එලවලා මේ රටේ යම් වෙනසක් ඇති කරා. හැබැයි ජනතාවට කියන්න තියෙන්නේ ඔබ නැවත වරක් රැවටෙනවා මේ දූෂිත කණ්ඩායම. මම මේක කියන්නේ මම වගකීම් දරපු අවුරුදු 4මාරේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ රටට එක නඩුවක් නැහැ, එක පැමිණිල්ලක් නැතුව පිරිසිදුව ගල්ලඟුරු ටෙන්ඩර්, ටෙන්ඩර් නැතුව නෙමෙයි, ටෙන්ඩර් ඇතුව පිරිසිදුව ගල්ලඟුරු සපයන නායකත්වයේ දුන්න දේශපාලන නායකත්වයේ දුන්න ඇමතිවරයා හිටියේ. ඒක මම කියන්නේ මට අන්නවරම කියන්න පුළුවන්. ඒ නිසා මෙතන වෙලා තියෙන මේ ප්‍රශ්නේ මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක්. මේක කුමාර ජයකොඩි විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. මේක අනුර කුමාර ජයකොඩි ඇතුළු මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක්. ඒ නිසා මේකෙන් අවසාන ප්‍රතිඵල වෙන්නේ මේක දිගින් දිගට සිද්ධ වෙලා වරද පිළි අරගෙන මේ සඳහා ප්‍රතිකර්ම යෙදුවේ නැත්නම් මේ රටේ අනාගතය පිළිබඳ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ සහ අවසානයේ අර කාබනික පොහොර ප්‍රශ්නේ විශාල අවුලක් වෙලා රට ආර්ථිකයම කඩා වැටෙනවා වගේ බලශක්තිය පිළිබඳ ප්‍රශ්නේ අනතුර ඒ විදිහටම තියෙනවා. ඒ තත්ත්වෙම තියෙනවා.